අද මොකද්ද කරන්නේ? عندي خوش فصلة يا اخي تفوز والله خوش رقصة يا اخي تفوز عندي خوش فصلة හරි මුලින්ම එහෙනම් චිකන් එක හදාගමු. සෝරියා වතුර දාලා චිකන් එකට මම දානවා ටිකක් මිරිස් කුඩුයි. එතකොට ටිකක් රස වැඩි කරන්න ස්ටොක් පවුඩර් කියලා අපි කියනවා සුක්කට. ඒක ටිකක් දාලා ලුණු අවශ්‍ය. ඊට පස්සේ ලුණු ගෙඩිය ඇවිල්ලා අපිට කොටු කොටු කපා ගන්න ලේසිම ක්‍රමයක් තමයි මම මේ කරන්නේ. මුලින්ම ෆුල් ගෙඩියම නැතුව ටිකක් ඉතුරු වෙන්න වගේ තියලා මේ වගේ තීරු කපා ගන්න. එතකොට ලුණු ගෙඩිය පිටි එහාට මෙහාට යන්නේ. එහෙම අල්ලගෙන ඔයගලන්ට මේ කොටු කොටුවට චූටියට කපා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩියට කොටු කොටුවට ලුණු ගෙඩිය කපා ගන්න. ඊට පස්සේ ජින්ජර් ඇවිල්ලා පුළුවන් තරම් චූටියට චොප් කරගන්න නයිෆ් එකෙන්. මම නම් ග්‍රයින්ඩර් යූස් කරන්නේ නැහැ. දැන් ජින්ජර් ගාර්ලික් පේස්ට් එක සොමුලින්ම සුදුරුන් ටික තරාගෙන ඊට පස්සේ ඒකට ඉඟුරු එකක් දාලා මේ ටිකක් ඒ කියන්නේ තරලා ඉවරලා ඊට පස්සේ ඒකට මේවා දාගන්න. මොකද්ද? කුරුඳු පොතු. මොකද ඒකේ තමයි ශ්‍රී ලංකන් සිනමන් ටේස්ට් එකක් දෙන්න පුළුවන්. හරි. සෝ කුරුඳු පොතුක් දාලා පුළුවන් නම් කරාඹු නැටි දෙකක් දාලා හොඳට තරා ගන්න. දැන් අර කලින් තම්බපු චිකන් එක ටිකක් හොඳට නිමෙන්න ඇරලා මේ අතින් චූටියට ලියා ගන්න. ඒ කියන්නේ පොඩි කෑලි වලට ඉරා ගන්න අතින්. හරි. ඒකත් දැන් ඔයගලන්ට ගොඩක් ලොකුවට වුණා ලොකුවට හරි නැත්නම් චූටියට වුණා චූටියට සීනියට කරගන්නත් පුළුවන්. පෑන් එකට ඔයිල් ටිකක් දාගන්න. ඊට පස්සේ කපාගත්ත ලුණු කෑලි ටික දාගන්න. ලුණු කෑලි ටික දාලා ඉවරලා මේ ලීක්ස් මට ඇක්චුලි පෙන්නන්න අමතක වුණා. ලීක්ස් ටිකක් කපලා තියාගන්න. සෝ ලීක්ස් දාගන්න. අපි කපාගත්ත කැරට් එක දාන්න. අන්තිමට ටිකක් උඩින් ලුණු කොළ. හරි. ලුණු කොළ ටිකක් දාලා ඊට පස්සේ අර චිකන් එකක් දාලා ඒකට ටිකක් සෝයා සෝස් ඩීංග වැඩි නෙමෙයි ඇඩ් කරගන්න. දාලා ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාලා හොඳට මික්ස් කරගන්න ඒක. හරි. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා තව තාච්චි එක ඒකට ටිකක් ඔයිල් දාගන්න. ඒකට අර අපි ගත්ත ජින්ජර් ගාර්ලික් පේස්ට් එක ඒ ජින්ජර් ගාර්ලික් පේස්ට් එකට උඩින් එලකිරි. හරි. ඒ කියන්නේ ෆ්‍රෙෂ් මිල්ක් එක කඩලා මේ වකරගන්න. මෙතන දෙකක් තියෙනවා. එකක් චීස් දාලා හදන්න. අනික චීස් නැතුව හදන්න. මම ඒලා චීස් දාලා හැදුවේ. මට චීස් දාන එකත් මේ පෙන්නගන්න බැන්න. දැන් මේකට අපි ඇවිල්ලා මුලින්ම පිටි එක දානවා. පිටි ඇවිල්ලා එකවර දාන්නේ පාන් පිටි. හරි. දැන් අර කිරි එකත් එක්ක ටික පාන් පිටි දාන ගමන් එහෙම හැඳි ගාගෙනම ඉන්න ඕනේ. නැත්තම් පාන් පිටි එක කැටි වෙනවා. සෝ පාන් පිටි එක කැටි වෙන්න දෙන්න බෑ. හරි. ලාගින්නේ ලිප තියලා මේ මෙහෙම හොඳට තික් මේකට එනකන් ගාගන්න. ගාගෙන ඊට පස්සේ මේකට චීස් කෑලි දෙකක් දාලා මික්ස් කරගන්න. හොඳට මෙල්ට් වෙලා ගානට සෙට් වෙලා එයි. හරි. දැන් ඒක හදාගත්තන් පස්සේ ඒකටත් අපි ටිකක් ගාමිරිස් කුඩු ලුණු ඒ දෙක දාලා ටිකක් ඒකත් මික්ස් කරගෙන ඒකට උඩින් අපි කලින් මික්ස් කරගත්ත අර චිකන් කැරට් මික්ස් එක ඒක දාගන්න. ඒකට උඩින් තඹගත්ත පැස්ටා රයිට් දාලා මේක ඇවිල්ලා මේ ජෙන්ටල් විදිහට මික්ස් කරන්න ඕනේ. ඉස්සියේ දාලා ගහලා කඩලා මික්ස් කරන්න බෑ. සෝ ජෙන්ටල් විදිහට ලස්සනට මම කරනවා වගේ හිමීට මික්ස් කරගන්න. හරි. අන්තිමට ඔයගොල්ලන්ගේ චීසි චිකන් පැස්ටා එක මෙන්න මේ වගේ ලස්සනට හම්බුනා. මේක නිකම් පෙනුමට විතරක් ලස්සන නෙමෙයි. මම මේක කාලා ටෙස්ට් කරලා බැලුවා. ඇත්තටම
رقصة بياع سوبر. جيب لي واحد كرك يلا بياع طق سيارة بوليس يلا يلا سوي لي رقصة ثانية